ඉතින් තෙල් ගතියත් හරිම අඩුයි. ඉතින් හරිම soft. හොඳටම තියෙනවා නේ කැවුම් ගතිය. wow. ආයිබෝවන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් ඕනදත් මම රසවත් රෙසිපියක් අරන් එන්නේ ලෑස්ති වෙන්නේ. අලුත් අවුරුද්දත් ළඟ එනවනේ. ඉතින් මම දන්නවා ගොඩක් කට්ටිය ගෙවල් වල අලුත් කවුරුදු කෑම මේසේ රස ගන්න අලුත් කෑම වර්ග හොයනවා. ඔන්න මේ රෙසිපි try කරලා බලන්න. මේක ඉතාමත් අඩු බජට් එකකින් අඩු වියදමකින් කරගන්න පුළුවන් සුපිරිම කෑම රෙසිපි එකක්. අද අපි හදන්න යන්නේ කෙසෙල් කැවුම්. ඉතින් පොඩි ළමයින්ගෙන් නම් මේක බේර ගන්න බැරි වෙයි. ඉතින් අපි එහෙනම් බලමු මේ රෙසිපි කොහොමද හදන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම ප්‍රාර්ථනා කරනවා මේ ලබන්න යන අලුත් අවුරුද්ද ලෝකවාසී සියලු දෙනාටම කිරියෙන් පැණියෙන් නිතරන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. එහෙනම් අපි බලමු මේ රෙසිපි එක හදාගන්නේ කොහොමද කියලා. අද අපිට මේ කැවුම් එක හදාගන්න අපිට අවශ්‍ය වෙනවා කෙසෙල්. මේකේ ප්‍රධානම අවශ්‍යතාවය තමයි කෙසෙල්. ඉතින් ඒ වගේම මේකට රතු සීනි අවශ්‍ය වෙනවා, පාන් පිටි අවශ්‍ය වෙනවා, ලුණු කුඩු ස්වල්පයක් වගේම තල. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ රෙසිපි එක try කරලා මට කමෙන්ට් එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම අපිට මේකට පොල් ගෙඩියක් අවශ්‍ය වෙනවා. ඉතින් මේකෙන් පොල් බෑග් එක කිරි අපි ලබා ගන්නවා. ඉතින් පාන් පිටිත් මේකට දාලි වරලා අපි පොඩ්ඩක් ඝනකමට මේ මිශ්‍රණය හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට ඔල කිරි දාලි වරලා මේ මිශ්‍රණය අපිට අවශ්‍ය පදමට දිය කරගමු. ඉතින් යාළුවනේ අපි මේකට අරන් ගන්න ඕනේ හොඳම මිටි කිරි. ඉතින් වතුර ගොඩක් වැඩි කරගන්න එපා. පුළුවන් තරම් උකු පොල් කිරි දාන්න. එතකොට මේක රසවත් කමින් වැඩි කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. උකු පොල් කිරි තමයි දාගන්න ඕනේ. පුතා හිත කන්න. පුතාට දෙන්න.
ඉතින් මෙන්න මේ වගේ පදමට අනිවාර්යෙන්ම එන්න ඕනේ. එතකොට තමයි මේ කැවුම හොඳට එන්නේ. ලුණු සල්පයක් දා ගන්න ඕනේ. ලුණු ගොඩක් නෙමෙයි. හරියම පොඩ්ඩක්. අර ලුණු රහක් එන්න චුට්ටි ලුණු රහක් එන්න තමයි මේ චුට්ට ලුණු ටිකක් දාගන්නේ. රයිට් ඉතින් ලුණුත් දාලා හොඳට කලවම් කරගන්න. ඒක සල්ලන්න හොඳට. ඉතින් අපිට මේ වගේ භාජනයක් අවශ්‍ය වෙනවා guys. ඉතින් අර ආච්චිලා ගෙදර කැවුම් පුච්චු පරණ භාජනය තියෙනවා නම් පරණ තෙල් තාච්චි තියෙනවා නම් ගන්න එක. ඔන්න අපේ අලුත් අවුරුදු කෑමේසි රස ගන්නවන්න සුපිරිම කෙසෙල් කැවුම් අපි හදලා ඉවරයි. ඉතින් අපි දැන් මේකේ රස බලමු. ඉතින් ඕගොල්ලොත් මේ රෙසිපි එක try කරලා අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් බලමු මේකේ රස කොහොමද කියලා. ඉතින් මේකට ඕනනම් ඕගොල්ලන්ට කැමති නම් සීනි ටිකක් ආයෙ පැණි කරලා මේකට පැණි දාලා එහෙම නැත්නම් හකුරුණු කරලා මේකට පැණි දාලා එහෙමත් කන්න පුළුවන්. නමුත් අද මම හදන්නේ normal විදියට. ඉතින් ඔන්න කෙසෙල් කැවුම්. ඉතින් අපි ආච්චිලා සීලා මේව ගොඩක් රසවත් විදිහට හදලා තිනවා. ඉතින් පරණ රෙසිපි එකක් මේකට හම්බෙච්ච. ඉතින් බලමු මේක කොහොමද කියලා. ඉතින් තෙල් ගතියත් හරිම අඩුයි. ඉතින් හරිම soft. හරිම soft. හොඳටම තියෙනවා නේ කැවුම් ගතිය. wow. ඉතින් මේක හදලා ඉවරලා අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝස් බලන්න favorite villages subscribe කරලා තියාගන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් හැමෝටම ලබන අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහින් එන්නම්. bye.